කරන විදිහට SLT fiberද හොඳ නැත්නම් Starlinkද? මොකද මම දැනට යූස් කරන්නේ මෙන්න මේක. Dialog එකේ outdoor router එක. ඒක නම් දන්න කෙනෙක්ට මම කියන්නේ ගන්න එපා. තේරුමක් නැහැ. ගන්න සති දෙක තුන හොඳට තියෙනවා. ඊට පස්සේ data speed එක බිඳුවයි. තේරුමක් නැහැ. යාළුවා කම්ප්ලේන් කළ වැඩකුත් නැහැ. ඇත්තටම recommend කරන්න බෑ. Dialog එකේ කට්ටිය මේක බලනවා නම් මට කරන්න දෙයක් නැහැ. කිසිම තේරුම නැති router එකක්. මොකද මම කාලයක් තිස්සේ YouTube channel එකක් කරා. ඒකට වීඩියෝ upload කරේ mobile data වලින්. ඒතකොට data ටික කැපෙනවා විතරයි වීඩියෝ එක හරියට upload වුණා. පස්සේ මම අර දිගටම කරන නිසා router එක ගත්තා. Dialog එකෙන් outdoor එක හොඳයි කිව්ව හින්දා ගත්තා. අන්තිමට මට YouTube channel එකක් කරන්න එපා වුණා. ඇත්තටම dialog එක මාව කෑවා කිව්වොතින් හරි. මේ දැන් මම මේ වීඩියෝ එක දාන්නේ. මම දැන් වීඩියෝස් ගොඩාක් බැලුවා කටියක. දැන් හොඳ මේක තියෙන Starlink නේ. ඒතකොට ඒක මම කරනවා නම් මුලින්ම 1.20ක් විතර යට කරන්න ඕන. ඒතකොට තව එකක් තියෙනවා SLT fiber කියලා. ඒක නම් බජට් එක අඩුයි. ඉතින් ඒක නිසා මට දැනගන්න ඕන Starlink එකද හොඳ නැත්නම් SLT fiberද කියලා. ඒ කියන්නේ ස්පීඩ් එක අතින් මොන router එකද හොඳ කියලා මට පොඩ්ඩක් ඔයාලා කියාගෙන යන්න. මොකද මම කලින්ම යූස් කරේ මේකෙම ඉන්ඩෝර් රවුටර් එක ඩයලොග් එකේ. පස්සේ ඒකට සිග්නල් නැති වෙනකොට මම ඩයලොග් එකේ ආකේඩ් එකට ගිහින් කිව්වම එයාලා කිව්වා අවුට්ඩෝර් එකක් ගහන්න කියලා. ඒකට හරියනවා කියලා. ඊට පස්සේ මම අවුට්ඩෝර් එක ගැහුවා. අවුට්ඩෝර් එක ගැහුවට පස්සේ ඒකට හපා. ඉතින් දැන් මම දැන් වීඩියෝස් බලලා ඇත්තටම දෙලොවක් අතර තනි වෙලා ඉන්නේ. SLT එකට යනවද නැත්නම් Starlink එකට යනවද කියලා. ඉතින් මම ඔයාලගේ අදහස අනුව තමයි Starlink එකක් ගන්නවද නැත්නම් SLT fiber එකක් ගන්නවද කියලා තීරණය කරන්නේ. ඉතින් යූස් කරන කෙනෙක් ඉන්නවනම් මට පොඩ්ඩක් කමෙන්ට් එකක් දාගෙන යන්න. content creator කෙනෙක්ට හොඳ SLT fiberද එහෙම නැත්නම් Starlink එකද කියලා.